how to change, how to transform to your best version වගේ මාතෘකාවල් අද සෝෂල් මීඩියාවල බහුලව දක්නට ලැබෙනවා. ගොඩක් සර්ච් වෙනවා. මේ කරන්න තියෙන ලේසිම ක්‍රමය තමයි ෂැඩෝ මොඩ් කියන්නේ. ඒක තියෙන එකම විදිහ නෙමෙයි. ඒත් කරන්න තියෙන ලේසිම විදිහ. මොකද උදාහරණයක් විදිහට අරන් බලන්න ඔයාට ඕන ඩයට් කරන්න. ඒත් ඔයා ජීවත් වෙන්නේ ශනික කෑම වලින් පිරුණු කාමරයක. ඒක කරන්න බැරි දෙයක් නෙමෙයි. ඒත් අමාරුයි නේද? ගොඩක් අමාරුයි. ඒත් ඔයා ජීවත් වෙන්නේ ගොඩක් හෙල්ති ෆුඩ් වලින් පිරුණු ලස්සන ගම්මානයක. ඒ වගේ තැනක ඔයාට ඩයට් කරන්න ඉතාමත්ම ලේසි නේද? ඉතින් මේ වගේ තමයි ෂැඩෝ මොඩ් කියලා කියන්නේ. ඕනම දෙයක් කරන කලාවක් තියෙනවා. අන්න ඒ වගේ තමයි මේ ෂැඩෝ මොඩ් එක කරන්නත් හරි විදිහක් තියෙනවා. ඒ විදිහට කරේ නැත්තම් ඒක කිසිම ප්‍රතිඵලයක් නැහැ. ඉතින් මම මේ විදිහවල් හරියටම කොටස් 3කින් ඔයාලට පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් විදිහට කියන්න. පළවෙනි එක තමයි how to disappear. එහෙම නැත්තම් හරියට අතුරුදහන් වෙන විදිහ. Second one, what to do in shadows. ඒ කියන්නේ ඔයා අතුරුදහන් වුණාට පස්සේ ඔයා හරියටම මොනවද කරන්න ඕන කියන එක. තුන්වෙනි එක තමයි how to reappear. ආයෙත් ඔයා reappear වෙන්නේ කොහොමද කියන එක. මේකෙදී මම අන්තිම කොටස් දෙක වෙන වීඩියෝ වලින් ගේන්නම්. මොකද මේක එක වීඩියෝ එකකින් කතා කරලා ඉවර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉතින් පළවෙනි මාතෘකාව වෙන how to disappear. හරි. වැඩි කතා නැතුව අපි ඒකට යමු. මේකේ පළවෙනි එක how to disappear. මේකෙදී අපි පළවෙනියටම කරන්න ඕනේ දේ තමයි shut your mouth. අපි හිතනටලා අපේම කට අපිට පාවා දෙනවා. උදාහරණයක් විදිහට බලන්න අද කාලේ මිනිස්සු ගොඩක් හොයන්නේ අවධානය. එහෙම නැත්නම් අගය කිරීම, approval එක. මේ වගේ ഘോഷාකාරී ලෝකයක තියෙන ලොකුම බලවත්ම දේ තමයි නිශ්ශබ්දතාවය. කොටින්ම කිව්වොත් ඔයා වෙනස් වෙන්න යනවා කියන එක කිසිම කෙනෙක්ට කියන්න යන්න එපා. ඔයා ඒක දන්නේ ඔයාම විතරයි. ඔයාගේ හිත විතරයි. අඩුම තරමේ ළඟම ගොඩක් සමීපම කෙනෙක්ටවත් කියන්නන්න එපා. ඔයා විතරයි දන්නේ ඔයා මොනවද කරන්න යන්නේ, කවුද වෙන්න යන්නේ කියන දේවල්. මේ වෙද්දී විද්‍යාත්මකව හොයාගෙන තියෙනවා ඔයා දෙයක් වෙන කෙනෙක්ට කීවහම ඒක 105ක් ගානේ ඔයාගේ මොටිවේෂන් එක නැති කරන්න බලපානවා කියලා. ඉතින් මේක ඔයාලට නොදැනුවත්වම දැනිලත් ඇති. මොකක් හරි දෙයක් ඔයා කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නවා ගොඩක් ලොකු මොටිවේෂන් එකකින්. ඒත් ඔයා ඒ දේ වෙන කෙනෙක්ට කීවට පස්සේ ඔයාලට නොදැනුවත්වම මේ මොටිවේෂන් එක නැති වෙලා. හේතුව ඔයාවත් දන්නේ. අන්න ඒකට හේතුව තමයි ඒ 105. ඒක 105ක් වුණාට ඔයා කියන්න ඔයාටම හර්ට් කරගන්නවා. So just shut up and act in shadows. දෙවෙනි එක තමයි only care what you think. ඒ කියන්නේ වෙන අය කියන දේවල් ගැන හිතන්න යන්න එපා. ඔයා මේ ෂැඩෝ මොඩ් එක ඔයාගේ ඇඟ ඇතුලේ හරියටම ඔන් කරාට පස්සේ දැනෙන දෙයක් තමයි අනිත් අය මං ගැන මොනා හිතයිද? අනිත් අය මම ලොකුකම කියලා හිතයිද? අන්න ඒක ලොකුවටම දැනෙන දෙයක්. එයාලා ජීවත් වෙන්නේ එයාලගේ ජීවිතවල. එයාලට ටයිම් නෑ අපි ගැන හිත ඉන්න. උදාහරණයක් විදිහට බලන්න ඔයා හැම අනිත් අය ගැන හිතනවද කියලා. මේක නැති කරගන්න තියෙන හොඳ විදිහක් තමයි just think you are invisible. සමහර විට ඔයා උදේම නැගිටලා 30ක් වගේ වර්ක්අවුට් කරයි. එහෙම නැත්නම් උදේම නැගිටලා පාඩම් කරයි. විවිධාකාර දේවල්. අනිත් අය මොනවා හිතයිද කියන එක හිතා කරන්න යනවට වඩා තමන්ව කාටවත් පේන්නේ නැහැ කියලා හිතාගෙන කරන එක ගොඩක් ලේසි. ඔයා තේරුම් ගන්න ඕන දෙයක් තමයි මේ ලෝකේ කිසිම දෙයක් ලේසි නැහැ. ඒ වගේම ලේසි දේවල් වල වටිනාකමකුත් නැහැ. අමාරු දේවල් වල තමයි වටිනාකම තියෙන්නේ. ඉතින් ඔයා යම්කිසි දෙයක් කැප කරොත් තමයි ඔයාට වටිනා කියන දෙයක් හම්බෙන්නේ. Third one, hide plans. මේක තමයි අපි හිතනට වඩා අමාරුම දේ. මොකද අපි සාමාන්‍ය මිනිස්සු. මිනිසුන්ගේ සාමාන්‍ය අවශ්‍යතාවයක් තමයි මේ අවධානය කියලා කියන්නේ. ඒක දැනුවත් හෝ නොදැනුවත්වම නිකම්ම සිද්ධ වෙන දෙයක්. මේ තියෙන අවශ්‍යතාවත් බොහෝ දුරට අඩු කරන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ ෂැඩෝ මොඩ් කියන්නේ. හොඳම උදාහරණයක් තමයි ඔයාව ට්‍රාන්ස්ෆෝර්ම් කරගන්න පටන් ගන්නකොට හිතෙනවා ඔයා ඒක කරලා ඉවරුණ දවසේ අනිත් අය මොන වගේ ඔයාට රියැක්ෂන් එක දෙයිද කියලා. ඒත් ඔයා ඒක ඇත්තටම කරපු දවසට අනිත් අය මොන දේ මොන විදිහට කරත් ඔයාට ගාණක්වත් නැහැ. අන්න ඒක තමයි මේකේ තියෙන රහස. හැංගිලා නිශ්ශබ්දව මොන වේදනාව තිබ්බත් මොන හයිය ශක්තිය අවශ්‍ය වුණත් තනියමම දරාගෙන තනියමම හැංගිලා වැඩ කරන එක. කිසිම දෙයක් කිසිම කෙනෙක් නොකිය. ඒත් මේකෙදි කියන්නේ නෑ ඔයා රොබෝ කෙනෙක් කියලා. ඔයාට යම්කිසි තැනක වැටීමක් ඇති වුණොත් ඔයාට නැගිටින්න බැරි තරම් කඩාවැටීමක් වුණොත් ළඟම ඉන්න කෙනෙක්ගෙන් උදව්වක් ගන්න.
ඒක දුර්වලකමක් නෙමෙයි. ඒක කිසිම වෙලාවක එහෙම හිතන්න එපා. මොකද උදව් ඉල්ලන එකත් එක්තරා විදිහක ශක්තිමත්කමක්. ඒත් ඔයා ඒකෙදි සැලකිලිමත් වෙන්න ඕන දේ තමයි ඒ උදව් ඉල්ලන පුද්ගලයා. ඒ කෙනා ඔයාට ගොඩක් සමීප කෙනෙක් වෙන්න ඕන. ඒ වගේමයි ඒ වෙලාවේදී ඔයා එයාට කියන දේ ගැන ගොඩක් සැලකිලිමත් විය යුතුයි. මොකද ඔයා කරන් ඉන්න දේවල්, ප්ලෑන්ස්, ඉස්සරහට වෙන දේවල් ගැන එයාට කීවොත් වෙන්නේ එකෙන් ඔයා ආයෙසරයක් ශක්තිමත් වෙන එක නෙමෙයි, තවත් හිටියටත් වඩා නොදැනුවත්වම කඩා වැටෙන එක. මේ හයිට් ප්ලෑන්ස් වලටත් වඩා ලොකුම දේ තමයි හයිට් ප්‍රෝග්‍රස්. ඔයාට දැනෙනවා කාලයක් යනකොට ඔන්න ටික ඔයා හිතිය තැනට වඩා ඉස්සරහට එනවා කියලා. ඒක දැනෙනකොට ඔයාට නිකම්ම දැනෙන දෙයක් තමයි මම මේ අනිත් අයට පෙන්වන්න ඕන. මම මේ තැනට ආවා කියන එක. ෂෝ ඔෆ් කරන්න යන එක. ඒත් ඒක නිකමටවත් කරන්න එපා. Don't you dare. මේක ගොඩක් භයානක පියවරක්. මොකද ඔයා මේ කරගෙන ඉන්න දේවල් අනිත් අයට ෂෝ ඔෆ් කරන්න ගියොත් ඔයා එකෙන් වෙන්නේ ආයෙත් හිතිය තැනටම වැටෙන එක. ඒකත් වෙන්නේ ඔයාට නොදැනුවත්වමයි. ඔයා හිතනට වඩා තවත් ප්‍රොග්‍රස් වෙන්න ලොකු කාලයක් තියෙනවා. තව ඔයා ඉස්සරහට යන්න ලොකු පියවරවල් තියෙනවා. ඉතින් ඔයා මේක අනිත් අයට කියන්න ගත්තට පස්සේ වෙන්නේ එතනින් ඔයා සම්පූර්ණයෙන්ම නැවතෙන එක. අර ඉස්සරහට තියෙන හැම පියවරක්ම කඩන් වැටෙන එක. ඉතින් මේකත් ඔයා අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතු දෙයක්. අවසානම එක තමයි හයිට් පේන්. මේක එක්තරා විදිහක උපක්‍රමයක්. ඒ වගේම වේදනාත්මක දෙයක්. ඔයාට ගොඩක් වෙලාවට ෆිසිකල් විදිහට, මෙන්ටලි විදිහට හැම විදිහටම වේදනාව දැනේවි. මේක කියන තරම් ලේසි දෙයක් නෙමෙයි. බීස් මෝඩ්, මන්ක් මෝඩ්, ෂැඩෝ මෝඩ් or anything මොන විදිහ වුණත් ඔයාට අනිවාර්යයෙන්ම වේදනාව දැනෙන්න වෙනවා. වේදනාව විඳින්න වෙනවා. එහෙම දැනෙනකොට ඒක අනිත් අයට කියා යන්න එපා. ඒක ඔයා හොඳින් විඳින්න. මට මේ වේදනාව දැනෙනවා කියන එක හොඳින් හිතට දැනෙන්න දෙන්න. එතකොට ඔයාගේ මොළයේ ප්‍රොග්‍රස් වෙනවා. ඔයා දැන් වෙනස් වෙමින් යන්නේ කියන එක තදින්ම දැනෙනවා. අන්න ඒක මොළයට දැනෙන්න දෙන්න. ඔයාට ඕනේ නම් කියන්න පුළුවන් මේක ටොක්සික් මොටිවේෂන් එකක් කියලා. ඔව් එහෙම වෙන්නේ නැති. ඒත් එහෙම නොවුනා නම් අද වෙද්දි බිල් ගේට්ස් කෙනෙක්, ඉලොන් මස්ක් කෙනෙක් හොයාගන්නවත් නැති වෙයි. ඉතින් ඔයා මේ වෙද්දිම ගොඩක් පියවර පහු කරලා ඉතින් ගොඩක් ഘോഷාකාරී මිනිසුන්ට වඩා වෙනස් පුද්ගලෙක් කියලා දැනටම ඉවරයි. ඉතින් තියෙන්නේ මේක දිගටම කන්සිස්ටන්සි එකක් ඇතිව දිගටම කරන් යන එක විතරයි. මේ වීඩියෝ එක 100 දෙනෙක් බලනවා නම් ඒ කරන්නේ එක්කෙනෙක් විතරයි. ඔයත් ඒ 100ට එක්වෙනි කෙනා වෙන්න බලන්න. නැතිනම් ඉතිරි 99% වගේම මධ්‍යම පාන්තික ජීවිතයක් ගත කරන්නට හුරු වෙන්න. ඒක කිසිම වැරැද්දක් නෑ. ඒත් ඔයාට ස්පෙෂල් කෙනෙක් වෙන්න ඕන නම් අනිවාර්යයෙන් මේ 100ට එක්වෙනි කෙනා වෙන්න සිද්ධ වෙනවාමයි. ඉතින් ඔන්න අක තමයි හරියටම අතුරුදහන් වෙන්නේ කලාව. Nothing change if nothing change.